හලෝ ඉතින් ගොඩ කාලෙකින් මාත් හිතුවා සුපිරි වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලගේ PC එකේ තියෙන්නේ මෙන්න මේ වගේ 4GB RAM stick දාද්ද නැත්නම් i3 හරි i5 හරි ඒ වගේ පොඩි processor එකක්ද? එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. අද මම ගෙනල්ලා දෙන්නේ ඔයාලටම හරියන streaming tips and tools ටික. පළවෙනි trick එක හැටියට මම ඔයාලට කියන්නේ මෙන්න මේ වගේ ඔය හිතන්න ඔයාලට තියෙන්නේ පට්ට low end PC එකක්. හැබැයි ඔයාලට ඕන live stream කරන්න. ඔයාලට හරියනම වෙබ්සයිට් එක තමයි ඒ කියන්නේ tool එක තමයි මම ඔයාලට කියන්න යන්නේ සහ ඒකේ settings උත් මම ඔයාලට ඔක්කොම කියලා දෙන්නම්. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා image එක දකින්න ඇති මම මොකක්ද ගැනද කියන්න යන්නේ කියලා. ඔව් OBS එක ගැන තමයි මම කියන්න යන්නේ. ඔයාලට OBS එක ගැන කිව්වොත් ඒක තමයි best free streaming software එක. තව ඔයාලට information ටිකක් කිව්වොත් ඒ කියන්නේ low end PC එකකින් stream කරන්න ඕන. මම ඉතින් ඔයාලට කලින්මත් කිව්වා free tools එක තමයි පෙන්වන්නේ. ඒ වගේම ඔයාලට මම settings ටිකක් පෙන්වනවා stream එක quality ගොඩාක් improve කරගන්න OBS එක. හරි. අපි ආයෙම කතා කරලා හිටපද. OBS එක පළවෙනි ටිප් එක ඒ කියන්නේ පළවෙනි information එක ඔයාලට මම මේ ගේන reason එක කිව්වොත් පළවෙනි reason එක මේක free. සහ දෙවෙනි එක best for streaming in low end PC setups. ඒ වගේම most YouTubers use it. මම ඉංග්‍රීසි වලින් කියන්නේ සිංහලෙන් කියන්න. ඒක නොමිලේ තියෙන software එකක්. ඒ වගේම stream කරන්න සුපිරි software එකක්. ඒ වගේම ගොඩක් YouTubers ලා ඒක පාවිච්චි කරනවා. හරිද? ඔයාලට low end settings ටික මම කියන්නම්. මම ඒක ඔයාලට පෙන්වන්න ඕනිද කියලා මට හරියටම පෙන්නයිද කියලා ෂුවර් ගන්න නැහැ. මම අන්තිමට පෙන්නයිද නැහැ. හදන සැක් මම ඔයාලට දැනට settings ටික කියන්නම්. ඔයාලා හදන්න තැන දන්නවනම් එතෙන් ගිහලා හදාගන්න. ඔයාලගේ low end PC එකක් තියෙනවා නම් 720p වගේ resolution එකෙන් stream කරන්න. හැබැයි ඒකත් lag වෙනවා නම් ඔයාලා 480p වගේ අඩු කරගත්තත් කමක් නැහැ. 30 fps වලින් ඒ වගේම ඔයාලට graphic card එක නැත්තම් X264 encode කියන එක තමයි දාන්න ඕන. මම ඒක දාන්න තන ඔයාලට හරියට පෙන්නනවා. ඒ වගේම ඔයාලගේ තියෙන්නේ නිකන් fiber වගේ connection එකක්. ඔයාලගේ upload speed එක 1000 2000 3000 අතර වගේ තියෙනවා නම් ඔයාලා streaming bitrate එක 1500 වගේ දාගත්තට කිසිම අවුලක් නැහැ. එතකොට කොහොමත්ම lag වෙන්නේ නැහැ. හරිද? තව තියෙනවා ඔයාලට මේකක් ඒ කියන්නේ software එකක් Streamlabs කියලා ඔයාලා දැනටවත් දන්නවා ඇති. අපි ඒක OBS එකත් එක්ක compare කරොත් Streamlabs එකේ UI එක පටලම ලේසි. යාලා templates දාරවද මේවද ඔක්කොම දීලා තියෙනවා. හරිද? alerts beginner friendly ඒ ඔක්කොම ඒ කියන්නේ alerts යාලගේ Streamlabs software එක ඇතුළේ මෙයාලා built-in alerts තියෙනවා. ඔය කියන්නේ all redeems වගේදී ඒවා ඔක්කොම ගන්න. හරිද? හැබැයි Streamlabs එක කවදාවත් low end PC වලට නම් friendly නැහැ. ඒ OBS එක fast low end friendly software එකක්. ඒක ආයිත් අහන්න දෙයක් නැහැ. OBS එක තමයි win කරන්නේ. එහෙනම් අපි ඒකේ settings හදන්න තැනට ඉක්මනටම යමු. ඔයා තාම subscribe කරලාවත් නැද්ද? එහෙනම් ඉක්මනටම ගිහලා subscribe කරලා එන්න. ඉතින් ආපි යන්නේ වීඩියෝ එක end කරන්න. මම මෙච්චරලා කියලා දීපු ගොඩක් දේවල් ඔයාලට වැදගත් වුණා නම් subscribe කරලා like කරලා comment එකක් දාලා share කරත් දාගෙන යන්න. හරිද? ඒ වගේම දිගටම දාන්න live වලට set වෙන්න. මම මේ වගේ tips and tricks දිගටම ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්න. මේ වීඩියෝ එක විනාඩි 5යි. හැබැයි ඊළඟට ගේන වීඩියෝ එක විනාඩි 5කට වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. මොකද මම tips and tricks ගොඩක් ගේනවා. එහෙනම් දිගටම set වෙලා ඉන්න. ආපි කැපුණා. bye bye.